හෙලෝ ගයිස් අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ AI හරහා මේ YouTube channel එකක් මේක ඉදිරියට කරගෙන යන ආකාරය. ඒ කියන්නේ අපි මේ AI වලට තමන්ගේ YouTube channel එක බාර දෙනවා වගේ ක්‍රමයක් තමයි ඒක. ඒ විතරක් නෙවෙයි මෙතන හොඳම මේක තමයි USA ටාගට් කරන්න පුළුවන් නිකම්ම අපිට මේ AI වලට කියලා. ඉතින් අපි වැඩි කතා ඕනේ වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු. හරි ඉතින් සුපුරුදු පාරදී ඕගොල්ලන් ඕපන් කරගන්න Chrome browser එක. සුපුරුදු පාරදී කිව්වට ඉතින් හැමදාම සයිට් ගැන වගේ ඉතින් මං කියන්නේ ඒක එහෙම කිව්වෙම හරි. මං ඔයගොල්ලන්ට ගහන්න ඕන නම පැත්තකින් දාන්න. මම දැන් මෙතන ටන් ටයිප් කරගන්න. ඔයගොල්ලොම ටයිප් කරගන්න. දැන් මෙන්න මේව සර්ච් කරගන්න. ඩෙස්ක්ටොප් මූඩ් දාලා තියෙනවා. ඩෙස්ක්ටොප් මූඩ් අයින් කරගන්න. ඩෙස්ක්ටොප් මූඩ් දැම්මම මෙතන වදයක් එනවා. දැන් වෙබ්සයිට් එකේ ලින්ක් එක දැන් ගියා. මෙන්න මෙහෙම zoom කරලා බලන්න. sign up it's free කියලා තියෙනවා. මේක බලන්න. හරි. dashboard එකට ගියා. ඔයගොල්ලන්ට මේක මේ sign up වෙන්නේ කියලා මහ ලොකු දෙයක් නෑ. අරක දුන්න ගමන් කේම් එක යනවා මේකට. මේ කෙලිම කොහටද යන්නේ? තමන්ගේ Google account තියෙන තැනට. හරිද? Google account තියෙන තැනට ගියාන් පස්සේ තමන්ගේ එක Google account එක තෝරගන්න ඕන. තෝරගත්තට පස්සේ ටිකක් වෙලා load වෙනවා. load වුණාට පස්සේ තව තැනකට ඇවිල්ලා continue කියන option එකක් එනවා. continue දෙන්න. cancel දෙන්න එපා. continue දෙන්න. continue දීලා ඊට පස්සේ මෙතෙන්ට වැටෙනවා. එච්චරයි. දැන් ඔයගොල්ලන්ට මම මෙතන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මෙතන ඔයගොල්ලන්ට හැම වීඩියෝ හැම සමාජ මාධ්‍යයක ලින්ක් දීලා වීඩියෝ ජෙනරේට් කරන්න බෑ. Zoom වලයි, Twitter වලයි, YouTube වලයි, Rumble වෙබ්සයිට් එකේ විතරයි. ඔයගොල්ලන්ට Rumble ගැන පොඩි පැහැදිලි කිරීමක් ඕන නම් මම කියන්න දැන්. Rumble කියන්නේ වෙබ්සයිට් එකක්. ඒක YouTube වගේම platform එකක් තමයි. YouTube වගේම වුණාට ඒක හොඳම කාරණේ කියන්නේ account එක create කරනකොට monetization on වෙලා ඉවරයි. වීඩියෝ දාගමන් අපිට සල්ලි හම්බ කිරිල්ලක් කරන්න තියෙන්නේ. අනික YouTube එකට වැඩිය 5 දිනකින් විතර ඒකේ සල්ලි ලැබෙනවා අපිට එක වීඩියෝ එකකට. ads වලටත් එහෙමයි. ඒකේ දැනට ඉන්න USA ටාගට් කරන බලන් ඉන්න කට්ටිය තමයි ඒකට යන්න ඕන. USA තමයි වැඩිපුර ඉන්නේ ඒකේ. ලංකාවේ කට්ටිය අඩුයි. ඉතින් Rumble ගැන කෙටි පැහැදිලියක්. හරි. දැන් අපි වැඩි කතා ඕනේ. කෙලිම මෙතනින් බැක් කළා යන් YouTube එකට. උඹලා මහා හෙන වදේ අබ්බා. උඹලා අපිට කිසිම සපෝට් එකක් දෙන්න මම මේ 10 වෙනි කතාව විතර වීඩියෝ එක රෙකෝඩ් කරන්න. උඹලට හෙන ගහන්න ඕන. සිරාවට අඩු. දැන් මෙතනින් බැක් කළා ඵලයන්. YouTube එක ඕපන් කරගන්න. ඔන්න මම කැමතිම කුලක ලින්ක් එකක් ගනි. share option එක ඔබලා copy කරගනින් ඔන්න. බබ්බුවමුකෝ දන්නේ නැතේ මෙලෝ හත්වලාම. උඹලට වීඩියෝ ගෙනාලා ගිහිල්ලා මම තමයි මේ වරු ගණන් මේ වීඩියෝ හදාන්නේ. ඒවා වීඩියෝ හදන වීඩියෝ බලලා සබ් එකක් දෙනවා නම් කමකුත් නෑ. වීඩියෝ එක බලලා ගොබිලියෝ වගේ යනවා යන්න.
උඹලට වීඩියෝ ගේන එකෙත් අපරාධ. වැඩක් නැහැ නිකන් බොරුවට මොකටද වීඩියෝ ගේන්නේ? මෙන්න මෙතන පේස්ට් කරගන්න. වැඩක් නැහැ. ඔන්නම get keep කියලා මේ කරා. ෆෝන් එක අඩෝ 2GB තේරුම් ගනි. ඔක්කල බරක් දාලා ගන්න බෑ දැන් කෙලින්ම ගෙහුව කුඩු වෙන පොළවේ හොඳේ. වැඩි වෙලාවක් නැහැ වැඩි ජාමයක් නැහැ. කෙලින්ම ගෙහුව කුඩු වෙන. එච්චරයි. එක හරියන්නේ නැහැ. හරිද දැන් ඔන්න 550 ජාතකේ වගේ වීඩියෝ රෙකෝඩ් කරලා තියෙන දැන් 500ක් විතර ඔක්කොම කැන්සල් වුණා. හරිද දැන් ඔන්න මං ලින්ක් කොපි කරන් ඇවිල්ලා එහෙන ගේමක් දීලා තියෙන්නේ. තව ටික මේකත් මේ වුණොත් අනිවාර්යෙන් පොළොවේ ෆෝන් එක දෙකට කපලා විසික් කරනවා එළියට. ඔන්න දැන් get clip 1 කියන එක ඔබා ගන්න. කෙනෙක් කියන්නේ දෙකට කපලා විසික් කරන්න වෙන්නේ දැන්. බලත් එක බෑ කරන්න. බල තමයි ඔක්කොම කන්නේ මෙතන ඉඳගෙන හාල් පාරුව වගේ. හරි බඩු හරි. මේ වෙන්නේ. ඔන්න කොහොම හරි ක්ලිප් ටිකක් ජෙනරේට් වෙයි. මේ යන්නේ නැහැ නේ බා. එකක්වත් ජෙනරේට් වෙන්නේ නැති මේවා. ජෙනරේට් නම් වෙන වරුපා බලන් ඉන්න සීනයක් තියෙන්නේ. එකක්වත් ගිහිල්ලා නැහැ නේද? හරි ඔන්නෝක මේ වුණාට පස්සේ අප්ලෝඩ් කරන්න තියෙන්නේ. ඕක දන්නේ නැත්තම් වැඩකුත් නැහැ. පොළොවේ පහ කාපල්ලා ගිහිල්ලා. වීඩියෝ එක ඉවරයි.